හෝම්ප්ලේට් YouTube නාලිකාවෙන් මම අද ඔයගලන්ට ඉස්ස හොද්දක් හදන්න තමයි යන්නේ. මම සුදු ලුණු අරගෙන තියෙනවා, කුරුදු පොතු අරන් තියෙනවා, රම්ප කරපිංචා අරන් තියෙනවා, අමු මිරිස් අරන් තියෙනවා. විශේෂයෙන්ම මම තක්කලිය වගේ දේවල් අරගෙන නැහැ. අපි ඉස්ස හදනකොට අරගෙන තියෙන්නේ ගොරකා. ඉස්සන්ට දාන්නේ සාමාන්‍යයෙන් ගොරකා. මම ඒ ටික ඔන්න දැන් ඔක්කොම ටික දානවා. අද හවසට අපි ඉදියප්ප කන්න ඉස්ස හොද්දක් තමයි හදන්නේ. අද කඩෙන් ලොකු ඉස්ස ටිකක් හම්බ වුණා. එතකොට මම කහ දානවා, කහ තේ හැන්දක් දානවා. සම්පූර්ණ පහ හැඳි දෙකක් දැම්මා. බෙදල් පුතුන පහ වැඩිය දාන්නේ, හැන්දක් වගේ දාන්නේ. මිරිස් දානවා, තේ හැඳි දෙකක් විතර දානවා මම. මේකට විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ඉස්ස වගේ දේවල් ගොඩක් අය කියනවා උෂ්ණයි කියලා. ඉතින් මේකට මුරුංග කුල තිබ්බනම් ගොඩාක් හොඳයි. අද මුරුංග කුල නැහැ. දැන් මම පොල් ටික මිරිකලා දාලා ඉවර වෙලා ඉස්ස හොද්ද හදන්නේ. මම දී කිරි දාන්නේ. තනිකර මිටි කිරින් තමයි ඉස්ස හොද්ද හදන්නේ. දැන් මම මිටි කිරි ටික දැම්මා. දැන් ඉස්ස හොද්ද හදන්න යන්නේ. මට ඉස්ස එකට ලුණු දාන්න අවශ්‍ය වුණා. මම ලුණු ටික දැම්මා. මොකද මේක කිරි ඔක්කොම එකට දැම්මේ ඉස්සන්ගේ ලොකුවට තැම්බෙන්න දෙයක් නැහැ. ඉස්ස ටිකට අග්ගාලා තැම්බිලා එනවා. අර දී කිරි දදා තම්බනවට වඩා මිටි කිරිෙන්න කෑම හදනකොට හරි රසයක් තියෙනවා. ඒක හන්ද තමයි මිටි කිරිෙන්න මම ලිපේ තිබ්බේ. දැන් අපි මේක උතුරනකොට බලමු කොහොමද රස කියලා. දැන් නම් ඉස්ස හොද්ද හොඳට ඉදුරුවා. දැන් නම් ඉස්ස හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳ රතු පාටට ලොකු ඉස්ස තමයි අද මට හම්බුනේ. දැන් පොඩ්ඩක් අපි මේක උතුරන්න දෙමු. දීලා මම මේක වැඩි මේ ඉස්ස එක වැඩි බස්සන්නේ නැහැ හොද්ද. මොකද ඉදියප්ප කන්නේ හොදි ඕන හන්දා. තව පොඩ්ඩකින් මම මේක බාන්නම්. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට ඉස්ස හොද්දක් හදලා මට ලයික් එකක් දාන්න. හරිම රසයි.